අවුරුදු 20කට අධික කාලයක් Gmail පාවිච්චි කරන අය මුණ දුන්න ප්‍රධානතම ගැටලුව තමයි තමන් හදපු Gmail address එක වෙනස් කරගන්න බැරි ප්‍රශ්නේ. ඒගොල්ලන්ට සිද්ධ වෙච්ච ලොකුම ප්‍රශ්නේ තමයි අර තිබ්බ පරණ Gmail address එක අයින් කරලා අලුත් Gmail address එකකින් ලියාපදිංචි වෙන එක. එතනදී තිබ්බ අවාසි තමයි තමන්ගේ පරණ Gmail account එක තිබ්බ දත්ත අහිමි වෙනවා. ඉතින් මේ කතා කරන්න හදන්නේ අන්න එහෙම නැතුව ඔයාගේ පරණ Gmail account එකේ address එක වෙනස් කරලා දත්ත වෙනස් වීමකින් තොරව පාවිච්චි කරන්න පුළුවන් අලුතින්ම Google හඳුන්වලා දුන්න features එක ගැන. ඉතින් අපි අන්න ඒ ගැන කතා කරමු. අපි YouTube channel එක subscribe කරලා bell button එක on කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එතකොට ඕගලන්ට නරඹන්න පුළුවන්. අපි යමු වීඩියෝ එක පැත්තට. මේ පහසුව මුලින්ම තිබුණේ හින්දි භාෂාවෙන් Google සහාය දක්වන පිටුවක support page එක. හැබැයි මේ වෙද්දි මේක ලෝකේ පුරා පාරිභෝගිකයන් අතර ක්‍රමක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. කොහොම වුණත් තාමත් මේ පහසුකම අප සඳහා නිකුත් වෙලා නැහැ. ඉතින් ඔයාට කලින් තිබුණු ඔයාගේ Gmail ලිපිනය වෙනස් කිරීමට අවශ්‍ය වුණොත් ඉස්සෙල්ලා සිද්ධ වුණේ පැරණි ගිණුම ඉවත් කරලා අලුත් ගිණුමක් ආරම්භ කරන්න. එතකොට සියලුම දත්ත මාරු කරන්න වෙනවා ඒ අලුතින් හදපු ගිණුමට. හැබැයි මේ අලුත් ක්‍රමය යටතේ ඒ ඉතා සරල වෙලා තියෙනවා. ඉතින් ඔයා Gmail ලිපිනයක් තෝරාගත්තාම ඔයාගේ පැරණි ලිපිනය ස්වයංක්‍රීයම alias එහෙම නැත්නම් අන්වර්ථ නාමයක් reserve පද්ධතියේ රැඳිලා තියෙනවා. ඉතින් ඔයාගේ පැරණි ලිපිනයට ලැබෙන පණිවිඩ තව දුරටත් ඔයාගේ inbox එකටම ලැබෙනවා. ඒ වගේම Google Photos, Google Drive, YouTube සහ දත්ත අනිත් ඔක්කොම මකා දමන්නේ නැතුවම පෙර පරිදිම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. එතකොට ඔයාගේ පැරණි ලිපිනය හෝ නව ලිපිනයෙන් Google සේවාවන්ට ලොග් වෙන්න එහෙම නැත්නම් පූර්ණේ වෙන්න හැකියාවක් පවතිනවා. මෙව පහසුකමේ සීමාවන් විදිහට කතා කරනවා නම් වසරකට එකවරයි ඔයාට ඔයාගේ Gmail address එකේ ඉස්සරහ නම @gmail.com එකට ඉස්සරහින් තියෙන නම වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම වෙනස් කරලා නැවත වෙනස් කිරීමට හෝ මකා දැමීමට අවම වශයෙන් මාස 12ක් තියාගන්න ඕනේ. එහෙම එතකොට මුළු සීමාව විදිහට එක් ගිණුමක් සඳහා තම ලිපිනය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ උපරිම 3 වතාවක් විතරයි. එතකොට ඕගොල්ලන්ට පරණ තිබුණු Gmail address එක වගේම තව ඔයාට Gmail address 3 පාරක් වෙනස් කරන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට Gmail address 4ක් දක්වා හිමි වෙනවා. ඉතින් ඔයාට පැරණි ලිපිනය එතකොට අවලංගු වෙලා වෙන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් වේද? එහෙම වෙන්නේ නැහැ. පැරණි ලිපිනයත් ඔයාටම තමයි ඒක වෙන කෙනෙක්ට Google ආයතනය විසින් ලබා දෙන්නේ නැහැ. ඒක සෑම විටම ඔයාට හිමි වෙනවා. ඉතින් ඔයාගේ ගිණුමටත් මේ පහසුකම ලැබිලා තියෙනවද කියලා චෙක් කරගන්න පුළුවන්. කොහොමද චෙක් කරන්නේ කියලා අපි දැන් කතා කරමු. මේ පහසුකම තාමත් ව්‍යාප්ත කරමින් පවතිනවා. ඉතින් හැමෝටම ඉස්සරහට අනිවාර්යයෙන්ම ලැබෙන්න පුළුවන්, දැනට නොලැබී තියෙන්න පුළුවන්. ඉතින් මම මේ කියන පියවරවන් අනිවාර්යයෙන්ම චෙක් කරලා බලන්න. එතකොට ඔයාලට පුළුවන් මේ features එක ලැබිලාද කියලා චෙක් කරගන්න. ඉතින් ඔයාගේ Gmail ලිපිනය වෙනස් කරගන්න පුළුවන්ද කියලා බලන්න මුලින්ම කරන්න ඕනේ ඔයාගේ Google account එක වෙත පිවිසෙන එක. myaccount.google.com වලට පිවිසලා personal info tab එක තෝරන්න පුළුවන්. ඊට පස්සේ contact info එක යටතේ email වලට යන්න. ඊට පස්සේ Google account email යන තැන ලිපිනය වෙනස් කිරීමේ විකල්පයක් edit option එකක් තියෙනවද බලන්න. අපි මේ ගැන අරගෙන ආවේ අපි talk YouTube channel එකෙන්. අනිවාර්යයෙන්ම අපි talk YouTube channel එක subscribe කරලා bell button එක on කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා.